මට හොඳ පර්සනැලිටි එකක් තියෙනවා. ඒකේ ශරීරයෙන් පෙනුනේ නැති වෙයි. හේතුව මේ මම කොච්චර රිජෙක්ට් වුණා ජීවිතේ මම මුලින්ම මම කියලා නැති ඔලෙලිලා මම බයික් එකක් කිල්ලුවා. ඉතින් මට ගෙදරින් අරන් දුන්නේ මම ඇත්තටම ගෙදරින් පැනලා ගියා. මං ගියේ අවිස්සාවේල ගාමන්ට් එකකට. මම ඔලේ රිසල්ට් එක එනකොට මං ආවේ බයික් එකක් අරගෙන. අනුරාධපුරේ. ඊට පස්සේ එහෙම මම කොළඹ එනවා. ඔය වගේ කොළඹ ඇවිල්ලා මම රිජෙක්ට් කරනවා. වැඩි ඕනේ නැහැ සචින් මල්ලි මේ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් පාස් වෙලා එනකොට මම ඊළඟට යන්නේ මම ආයෙ රිජෙක්ට් කරනවා. මෙයා මෙහෙම උඩ පඩි පෙළේ මෙහෙම පෑලගෙන බැහැගෙන එනකොට මම උඩට යද්දි මෙයාට මතක නැති ඇති මං අල්ලව මල්ලි මතකයි. මේ අපි දෙන්නගේ මුල් ළමුයි මතරට මම ජීවිතේ රිජෙක්ට් වෙලා හැබැයි මම ඒ රිජෙක්ට් වෙන කිසිම මොහොතක මාව වට්ටලා නැහැ. මම මාව කවදාත් මං ගැන මං අඩුපාඩු කියන්නේ. මම අද සැලුන් දෙකක් දාන්නේ කොට්ටාව නගරේම. මම ඊට අවුරුදු ගානකට කලින් කොට්ටාව ටවුන් එකෙන් බැහැලා තියෙන බෑග් එකක් උතරගෙන. ඊට අවුරුදු ගානකට කලින්. ඉතින් මම හිතනවා ඒ හැමදේම මම සම්මානයක් ගන්නවා. ඒක හරිය ලස්සන කතාවක්. අපේ අම්මට ආසාවක් තිබ්බ සම්මානයක් අරගන්නවට මට තිබ්බා ඕනි කියන අදහසක්. ඉතින් මම හිතනවා මං අම්මට සම්මානයක් අරගෙන දුන්නා. මම අපේ අම්මගේ අතින්මයි සම්මානයක් ගත්තේ. ඉතින් අපි හැමෝම කතා කරේ අපේ අම්මලා ගැන. හැබැයි අපිට පුළුවන් නම් අපි ජීවිතේ මම මේ මොහොතේ කියන්න හදන්නේ අම්මලා අපි වෙනුවෙන් එච්චර කැපකිරීම කරා නම් අපි මොනවාද අපේ අම්මලාට දී යුත්තේ? මම හිතන දේ අපි අතින් ගොඩක් හිතවිලි වෙනවා අර වෙනවා ඒවා අම්මත් දන්නවා. නමුත් මම හිතන්නේ අපි දරුවෝ විදියට අපි ගේමක් ගහනවා නම් තමයි අපේ අම්මලා කැමති. කතාව කෙටියෙන්ම කියනවා නම් එච්චරයි. අපි ගේමක් ගහපු දවසට අපේ අම්මලා ජීවත් වෙනවා හෝ නැතා හෝ ඒ කියන්නේ මම කියන්නේ කාලෙකදී එයාලා සතුටු වෙන්නේ එච්චරයි. ඒක තමයි අපි අම්මලා වෙනුවෙන් කරන්න හොඳම දේ. තමන් කවදාවත් තමන්ව වටන්න එපා. තමන්ගේ හීරෝ ඉන්නේ තමන්ගේ අස්සේ.